පියාණන්ගේද පුත්‍රයන්ගේද සුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වහන්සේ වහන්සේගේ වරප්‍රසාදයත් දෙවියන්ගේ ප්‍රේමයත් සුද්ධාත්මයන්ගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. පියාද සහෝදර සහෝදරනි අද සුද්ධ සභා මාතාව සීපත් කරන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ ස්වර්ගාරෝහණය. මාසයේ ස්වර්ගාරෝහණය ඉඟි කරද්දී අපිට දැනෙන්නේ ගෝලයන්ට දැනුනේ ඔවුන්ව දාලා ගියා කියලා. නමුත් දාලා කියන්නේ උන්වහන්සේව සමග හැම මොහොතකම ඉන්නවා. අපි උන්වහන්සේව අතහැරලා වෙන්න පුළුවන්. එවනම් උන්වහන්සේව අපි අතහැරලා ගිය වාර ගණන් එමට ඇති. ඒව සිහිපත් කරලා දෙමව්පියන්ගෙන් ඈත් වෙච්ච දූදරුවෝ සහෝදර සහෝදරියන් වෙන් වෙච්ච ඒ සීල දේ මතක් කළා නැවත එකතු වෙන්න සුද්ධාත්ම වහන්සේ තුල ඒකත් එක්ක ජීවත් වෙන්නට අවශ්‍ය වරම් ලැබ සිටි මොහොතක් නියම ආඥා කරමු. සියලු බලයන් වහන්සේටද සහෝදරනි ඔබටද මා පෞකල බව කියමි. සිතින් වචනේ ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව කරමි. ඒ මාගේ වරදින්ය, මාගේ වරදින්ය, මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවත් නිත්‍ය කණිමරියතුමියද සියලු සුදුද්යන් හා ශුද්ධවත්යන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වීලා සිටිමි. සියලු බලයන් දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව් කමා කර සදා ජීවිතයක් පවුනසේක්වා. ආමේන්. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ක්‍රිස්තුනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වාමිනී කරුණා කළ මැනව. ස්වර්ගයේ දෙවියන් වහන්සේට මහිමය වේවා. මෙලෙහි දයාකල සම්පන්නට සාමය වේවා. දෙවි ස්වාමිනී ස්වර්ගයේ රාජාණනි සිල් බල දෙවියන්නි අපි වහන්සේට ප්‍රශංසා කරමු. ඔබ වහන්සේගේ ගුණ වර්ණනා කරමු. ඔබ වහන්සේට වන්දනා කරමු. ඔබ වහන්සේගේ මහිමය ප්‍රකාශ කරමු. ඔබ වහන්සේගේ මහත් මහිමය නිසා ඔබ වහන්සේට ස්තුති කරමු. ඒක ජනිත පුත්‍රෝ ස්වාමිනී ජේසු ක්‍රිස්තුනි දෙවි ස්වාමිනී දේවාදී බාලකයාණනි පියාණන්ගේ පුත්‍රයාණනි එලේ පහළ ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. ලේ පහළ ඔබ වහන්සේ අපගේ ඇතුම පිළිගත මැනව. පියාණන්ගේ දරුපාසේ වැඩ සිටින ඔබ වහන්සේ අපට කරුණා කළ මැනව. සුදානයන් සමග ඉන්ද්‍රයන්ගේ මහිමෙහි ප්‍රසන්නා වූ යේසු ක්‍රිස්තුනි එකම සුදුතයන් වහන්සේ ඔබ වහන්සේය. එකම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේය. එකම පරමෝත්තමයන් වහන්සේ ඔබ වහන්සේය. ආමේන්. යාඥා කරමු. සියලු බලයන් දෙවි පියාණනි වහන්සේගේ පුත්‍රයන් වන ක්‍රිස්තුස් වහන්සේගේ ස්වර්ගාරෝහණය මගින් වහන්සේගේ නව නිර්මාණය පිළිබඳව අපට ඉඟි කරනසේක් වේද. මේ මංගල දිනේ පරිසුද්ධ අප්‍රීතියෙන් යුතුව ඔබට ස්තුති ප්‍රශංසා කිරීමට අපට අවසර දුන මැනව. අප හෘදයන් වහන්සේ පුත්‍රයන්ගේ මහිමේ බලාපොරොත්තුවෙන් පිරෙව මැනව.
මේ කීදී අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨ සමන්දේශම අපට ලැබේවා. ආමේන්. පළමුවන කියවීම. ප්‍රියා පොතෙන් ගත් පාඩේ. තිලෝබිලස් තුමේ යේසුස් වහන්සේ කළා වූද ඉගැන්වූවා වූද සියලු දේ මුල සිටම උන්වහන්සේ තෝරාගත් අපොස්තලරුන්ට සුද්ධාත්මයන්න් කරුණ කොටගෙන අනදී උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කළෙමි. උන්වහන්සේගේ මරණයෙන් පසු 40 දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින්ද දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන දේශනා කරමින්ද බොහෝ නිසක සාක්ෂි වලින් උන්වහන්සේ ජීවමානව ප්‍රකාශ වූසේක. උන්වහන්සේ ඔවුන් සමග ආහාර වළඳමින් සිටියේදී ඔවුන් නමතා ඔබ ජෙරුසලමින් ඉවතට නොගොස් මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. මන්ද ජොහාන් ඔබ වතුරෙන් බෞතිස්ම ස්නාපනය කළේය. එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයන්ගෙන් බෞතිස්ම ස්නාපනය කරනු ලබන්නෝ යැයි වදාළසේක. අපොස්තලරුන් එක්රැස් වූ කල ස්වාමිනි ඔබ යලිත් ඊශ්‍රායෙල් රාජ්‍ය පිහිටුවන කාලය මෙයදැයි ඔහු උන්වහන්සේගෙන් ඇසූහ. උන්වහන්සේ පිළිතුරු දෙමින් පියාණන් වහන්සේ සුවකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයක්ද අවස්ථාවන්ද දැන ගැනීම ඔබට අයිතිකාරයක් නොවේ. එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබන්නාහුය. එවිට ඔබ ජෙරුසලමෙහිද මුළු යුදෙහි හා සමාරියෙහිද පොළවේ සීමාන්තයන් දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නාහුයයි වදාළසේක. උන්වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගියේය. උන්වහන්සේ යන කල ඔවුන් අහස දෙස බලාගෙන සිටියේදී සුදු වතින් සැරසුණු මිනිස්යෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට ගලීලයේ වැසියෙනි. ඔබ අහස දෙස බලා සිටින්නේ කුමකටද? ඔබ කෙරෙන් ඔසවා ගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නගින දුටුසේම ආපසු වඩිනු ඇතැයි කීය. දේවා කෙසේය. Namaste, Sochureva. පිළිතුරු ගිය ඔබේ පිළිතුරු දෙවිතුමන් කට පැසසුම් ගී ගයන්න දෙවිතුමන් කට පැසසුම් ගී ගයන්න සෞසතුනි අත්පුර සන්දෙන්න ජයഘോഷණම්වා දෙවිතුන්ට තුති දෙන්න අතිඋතුම් සමිදානෝ බිය කරුය මුළු මහා පොළොව තලය කෙරෙහි අගරජය දෙවිතුමන් කට පැසසුම් ගී ගයන්න ජයഘോഷණම්වා කාහාලාණ්ඩ පතුරා එතුමානෝ සියසුන මත නැගුණසේක දෙවිතුමන් හට පසස් නගන්න ගී පසස් නගන්න අපේ නිරිදුන්ට ගී පසස් නගන්න දෙවිතුමන් කට පැසසුම් ගී ගයන්න දෙවිදානෝ මුළු දෙරණට නිරිදානෝය එතුමන් හට ගී පැසසුම් ගයන්න දෙවිදානෝ ජාතීන් අතර රජිනානෝද එතුමානෝ සුවිශුද්ධ සියසුන හරහා වැඩ සිටිනසේක දෙවිතුමන් කට පැසසුම් ගී ගයන්න
දෙවන කියවීම සුදු පවුල්තුමන් විසින් එපිරිසිවරුන්ට ලියන ලද හතුලෙන් ගත් කොටසකි. තේජසේ පියාණන් වූ අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දෙවියන් වහන්සේ උන්වහන්සේ අවබෝධ කර ගැනීම පිණිස ප්‍රඥාව සහ විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාඥා කරමි. තවද උන්වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක්ද කියා සදහවතුන්ට හිමිවන තේජාමිතුරුමේ ධන සම්භාරයේ කිමෙක්ද කියා ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන උන්වහන්සේගේ බල පරාක්‍රමයේ උදාර බව කිමෙක්ද කියා ඔබ දැනගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාඥා කරමි. දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බල පරාක්‍රමය නම් උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථාන කර ස්වර්ග ලෝකෙහි සෝකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන් ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේ කළ ක්‍රියාකාරී බලයමය. එම ක්‍රිස්තුස් වහන්සේ සියලු අධිපතීන්ටත් බලධාරීන්ටත් පරාක්‍රම වලටත් අධිකාරීන්ටත් එසේම මේ යුගයේ පමණක් නොව මතු පැමිණෙන යුගයේද නම් කළ හැකි තා සියලු ප්‍රභු නාමයන්ටත් ඉහළින් වැඩි වෙනසේක. දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුස් වහන්සේගේ පාදවලට යටත් කර උන්වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයන් කොට පත් කළසේක. සභාව උන්වහන්සේගේ ශරීරය ඒ ඉසවන සියල්ල බද්ධ කරන ක්‍රිස්තුස් වහන්සේ සම්බන්ධ වූ විට එකම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ. දේවා කෙසේ යනාසේද ස්තෝත්‍ර වේවා. සාදුකාරය. Hallelujah, hallelujah, hallelujah. ඔබ ගොස් සකල ජාතීන් ගෝයන් කරන්න. මා ඔබට අන කළ සියල්ල ආරක්ෂා කරන්නට ඔවුන්ට උගන්වන්න. මමද සදාටම ඔබ සමග සිටිමි. හාලෙලූයා. Hallelujah, hallelujah, hallelujah. ස්වාමීන් වහන්සේව සමග වනසේක්වා ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක මතයතුමා විසින් ලියා තිබෙන දේවාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. අපොස්තලවරු 11 දෙනා යේසුස් වහන්සේ වන්ට නියම කළ පරිදි ගලිලේ කන්දකට ගියේ. ඔවුන් නාන්සේ දැක වසඟ පිහිටුවා වැන්දෝය. ඒ සමහරෙක් සැක කළහ. යේසුස් වහන්සේ වුන් වෙත අවුත් කතා කොට ස්වර්ගෙහිද පොළොවේහිද සියලු බලය මට පවරා තිබේ. එබැවින් ඔබ ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. සුවිශේෂ වාක්‍යය මෙසේය. ක්‍රිස්තුනී ඔබට ප්‍රශංසා වේවා. ඉදිතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පළවෙනි කියවෙන් අපිට මතක් කරලා දෙනවා ප්‍රියාපතේ ක්‍රිස්තුස් වහන්සේ ශරීරයේ පිටින් ස්වර්ගයට ඔසවා ගන්න ලැබීම. සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුළ ඒකත්වයේ සභාවක් ගැන ප්‍රියාපතේ මතක් කරනවා. ඒකත්වයක්. උන්වහන්සේ එහෙම ස්වර්ගයට එසවුනේ අපව තනි කරලා දාලා යන්න නෙමෙයි, අපව නැවත රැගෙන යන්නට. ඒ නිසා මේ පිට මරණය අපිට බියකරු දෙයක් නෙමෙයි. මහන්සේ ජෝන්තුමාගේ සුවිශේෂයේ 14:2-3 තියෙනවා. In my father's house there are many dwelling places. මාගේ පියාණන් වහන්සේගේ නිවාසයේ බොහෝ වාසස්ථාන ඇත. මේ ලෝකයේ මරණය අපිට සදාකාලික නිරයක් නෙමෙයි. මේ ලෝකයේ මරණය අපිට ස්වර්ග ප්‍රීතියක් මිසක් අපිට හිරයක් නෙමෙයි. ඒක කියනවා it is not the entrance to the perpetual prison but it is the door to heaven. මේ ලෝකයේ මරණය ගැන බියවීමට හේතුවක් නැහැ. මෙලොව මරණය සදාකාලික හිරගයකට යamak නෙවෙයි. නමුත් සදාකාලික ජීවිතයකට පිවිසීමක්. නිසා
ඔබගේ ජීවිතේ ස්වාමීන් වහන්සේ තුල උත්කාන වෙන්නට උන්වහන්සේ කරා ජීවත් වෙන්න නම් උන්වහන්සේගේ ස්වභාව තුල ඒකත්වයක ජීවත් වෙන්නට ඕනේ. ඒක දෙවෙනි කියවෙන් අපිට සනාථ කරනවා සුද්ධ ස්වභාවයේ ශරීරය ක්‍රිස්තුස් වහන්සේ අපි එහි පංගුකාරය. මේ පංගුකාරය නම් කොටසක් ගිහිලා කොටසක් මේ නවතින්නේ නැහැ. ශරීරයම එස වෙන්නට ඕනේ. අපි උන්වහන්සේගේ ශරීරයේ කොටස් නම් එහෙමනම් ස්වාමීන් වහන්සේ තුල ඒකට ජීවත් වෙන්නට ඕනේ. උන්වහන්සේ නැවත පැමිණෙන බව ක්‍රියාපතේ කියනවා. ගලීලයේ වැසීනේ ඇයිනේ උඩ බලාගෙන ඉන්නේ. විශේෂාංශේ කියපු දේ කරන්න. උඩ බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. උන්වහන්සේ කියනවා ලෝකයට ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. ලෝකයට ගොස් විශ්වයටම ගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න. කොටසක් නෙමෙයි විශ්වයටම. ඒ නිසා උන්වහන්සේගේ පණිවිඩය අහලා උන්වහන්සේ කරා ජීවත් වෙනවා නම් උන්වහන්සේත් එක්ක අපි යන්න සූදානම් වෙනවා. හරියට ලකුණා දරුවෙක් ප්ලේන් එකක් දැක්කම අහනවා අම්මේ කොහොමද මේ ප්ලේන් එකට මිනිස්සු නගින්නේ? මම කියනවා ඒ මිනිසුන්ව නග ගන්න ඕන වුණාම ඒක බිමට පාත් වෙනවා. ගුවන් තොටුපළට ඇවිල්ලා මිනිසුන් අරගෙන නැවත ඔසවාගෙන යනවා. මේ වගේ ගමනක් අපි යන්නේ. ඒකට උන්වහන්සේ නැවත එනවා අපිව එක්කගෙන යන්න. ඒකට අපි සූදානම් වෙන්නට ඕනේ. උන්වහන්සේට සමුගැනීමක් නෙමෙයි රැවැල් එකක් දෙන්න අවශ්‍ය නැහැ. මිත්‍රෙක් ගුවන් ගත වෙද්දී ඉස්සරින්දට පිපාටි දානවා රැවැල් එකක් දෙනවා. උන්වහන්සේට රැවැල් නෙමෙයි උන්වහන්සේ නා I am with you always. මම හැමදාම ඔබ සමගයි. ලෝකාන්තිම දක්වාම ඔබ සමගයි. The universal church එක ගැන උන්වහන්සේ කතා කරන්නේ. විශ්වීය සභාවක් විශ්වීය උන්වහන්සේ හැමතැනම වැඩ සිටින බව උන්වහන්සේ අපිට මතක් කරනවා. මේ කුඩා සංඝයකට තමයි උන්වහන්සේ එක කිව්වේ 11 දෙනෙකුට එක්කෙනෙකුට බැරි වුණා උන්වහන්සේ ගෝලෙක් වෙන්න. සුදු උන්වහන්සේ කියන දේ ඔහුට කරන්න බැරි වුණ නිසා 11 දෙනෙක් ප්‍රමාණයි මේ දේ කළේ. මේක කොහොමද කළේ? උන්වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න අපිටත් පුළුවන්ද කියලා අපි මොකක්ද හිතන්නට ඕනේ. ජීදාස් වගේ අපිටත් බැයිද ගෝලෙක් වෙන්නට? ඒක උන්වහන්සේ අපොයින්ට්මන්ට් එක දුන්නේ ගලීලයේ. එයි ගලීලයෙන් දුන්නේ. ගලීලය කියන්නේ එක වෙළඳ මධ්‍යස්ථානයක් වගේ තිබිච්ච තැනක්. නමුත් පහත් කියලා සැලකපු කිසි කෙනෙක් ගණන් නොගත් නගරයක්. නමුත් උන්වහන්සේ ගලීලයෙන් පටන් ගත්තා. උන්වහන්සේ මේ අපොයින්ට්මන්ට් එක දෙනවා ගලීලයේ ශ්‍රාවකයන්ට. උන්වහන්සේ කියනවා මැතිව් 26:32 උත්ථානයෙන් පසු ඔබට පෙර මං ගලීලයට යනවා. මැතිව් 28:7 ගලීලයට යාම ගැන මතක් කරනවා. මැතිව් 4:15 විජාතින්ගේ ගලීලය විවිධ භාෂා කතා කරන අය හිටියා. යසායා 9:1 විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරවය පැමිණෙන්නේ අන්ධකාරයේ ඇවිද්දාවසනක මහත් ආලෝකයක් දුටුවා. මෙන්න ක්‍රිස්තුස් වහන්සේ ගැන කතා කරන එදා අන්ධකාරයේ සිටපු මිනිස්සු කිසි කෙනෙක් ගණන් ගන්නත් නැති නගරේ අද ආලෝකයක් වෙලා අනිත් හැමෝටම වඩා ඉදිරියෙන් සිටින නගරයක් වෙලා මොකද ක්‍රිස්තුස් වහන්සේ වාසය කරපු නිසා. ඒක අපි වරක් කරන ජෝන්තුමාගේ සුවිශේෂයේ හදේශ වැදගම්මක් ඇති කිසිවක් නාසරිතේ නික්මෙයිද? වැදගම්මක් ඇති දෙයක් නික්මෙන්නේ නැහැ. ඉතරම් ගණන් ගන්න නැති නගරයක්. නමුත් උන්වහන්සේ අපොයින්ට්මන්ට් එක දෙන්නේ ගලීලයේ ඉඳලා. ගලීලයෙන් ආරම්භ කරන්න. එහෙමනම් අපිට දෙන ඒ අපොයින්ට්මන්ට් අපි බාර ගන්න කැමතිද? අපි කියන්නේ මම ඉල්ලපු තැන නෙමෙයි මට හම්බුනේ. මට ඕනේ අතන. මට මෙතන ඉන්න බෑ. මාසෙන් දෙකෙන් අපි යන්න උත්සාහ කරනවා. උන්වහන්සේ අපිට මතක් කරන්නේ ඉන්න තැනින් පටන් ගන්න. බ්ලූම් ව්‍යාලියා ප්ලාන්ට් ඉන්න තැනින් පටන් ගන්න. කොහේ හරි කමන්නේ. උන්වහන්සේ එකයි මේ නිසුදුසු පළාතක් කියන ගලීලිය තෝරගත්තා. සම අපගේ ප්‍රසාද ස්නාපන කැදවීම තුළ අපි කොහොමද විවාහ ජීවිතය තුළ පූජක පැවිදි ජීවිතය තුළ අපි කොහොමද උන්වහන්සේගේ ශ්‍රාවකත්වය ගණන් ගන්න. උන්වහන්සේ කියන දේ අපිට කරන්න පුළුවන්ද? ඉවසීම තියනවාද? පරිත්‍යාගය තියනවාද? ඉවසීම ගැන කතා කරද්දී බුදුන් වහන්සේගේ සිද්ධියක් කතාවක් මතක් වෙනවා. සාරිපුත්‍ර මහ තෙරුවන් වහන්සේ බොහොම සිල්වත් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ භාවනාත්මක තමයි ඇවිදින්න පියවරෙන් පියවරට. ඉවසීම තියනවා හොඳට. මේක ආරංචිලා මිනිස්සේ අත මිටමනවලා මේ ගමනක් යද්දී සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ
පිටට දෙනවා පාරක්. බෙරෙන් පාරක් දෙනවා. නමුත් උන්වහන්සේ මේ ඔළුව උස්සලා බණින්නේ බලන්නේ ඔහු යන ගමන යනවා. මේක ඔහුට දැනෙනවා අනේ මං කරපු අසාධාරණකම මේ අහිංසක මිනිස්සේ සාන්තුරෙක් වගේ මිනිස්සුන්ට ගැහුවා. ඒ නිසා ගිහිල්ලා සමාව ඉල්ලනවා. සමාව ඊට පස්සේ කියන අසුවපත් දෙයක් සමාව දෙනවා. ඊපස්සේ කියනවා වහන්සේ සමාව දුන්නා නම් මගේ ගෙදර නිවසට වඩින්න පුළුවන්ද? උන්වහන්සේ යනවා ඔහුත් එක්ක. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගහපු බව ගමට ආරංචි වෙනවා. ගමට ආරංචිලා ගමේ මිනිස්සු කඩුමුකුරු අරගෙන මේ ගෙදර වට කර ගන්නවා, කෑ ගහනවා එළියට බහින්න කියලා. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ එළියට බයලා අහනවා මොකද මේ කෑ ගහන්නේ? මේ මිනිස්සු ඔබට ගහලා තියෙනවා. ඒකට අපි ගහන්නයි ආවේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහනවා මේ මිනිස්සු ගැහුවේ කාටද? ඔබ වහන්සේටනේ. නෑ මේ ගහලා රිදුනේ කාටද? ඔබ වහන්සේටනේ. එහෙමනම් මට ගැහුවා නම් මට රිදුනා නම් මමනේ පරිගන්න ඕනේ. ඔබට ඇති වෙන්නේ මොකක්ද? නිසා මේ නැවත යනවා. මේකෙන් අපිට මතක් කරනවා ඉවසීම තුළ මොන ආගමේ හෝ ඉවසීම අපිට කියා දෙනවා. ඉවසීම තුළ තමයි හැම දෙයක්ම කරන්න පුළුවන් වෙන්නේ. විශ්වාස ඉවසුවා සියල්ල අතහැර දාලා ඇවිල්ලා අපිට කියලා දුන්නා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒ වගේම අද කියවීම තුළ මේ කඳු ගැන මතක් කරනවා. නිග්මයාමේ 19 Mount of Sinai මේ කන්දට මෝසෙස්ට අඬ ගහන්නේ දෙවියන් වහන්සේ එන්න අරගෙන ඇවිල්ලා මේ දසපන්නතක් දෙනවා. දසපන්නතේ පළවෙනි පන්ද කියන පළමුව සැබෑව එකම දෙවියන්ට වන්දනා කරන්න. ඊට පස්සේ කන්දෙන් බැහැලා යන්න කියන මෝසෙස් කියන කන්දෙන් බැහැලා ගිහින් මිනිස්සුන්ට කියන්නේ ඔය වන්දනා කරන දේවල් වැරදි. ඉන්න එකම දෙවියන්ට වන්දනා කරන්න. ඊට පස්සේ Sermon of the Mount Sermon of the Mount Matthew 5:1 ඒකේ මොනවද කියන්නේ? සිතින් දිලින්දෝ භාග්‍යවන්තෝය. නිර්මල සිතැත්තෝ භාග්‍යවන්තෝය. එහෙමනම් ස්වාමීන් වහන්සේ කිව් දේ කරන අය තමයි සිතින් දිලින්දු අය, නිර්මල සිත අය, නිහතමානී අය. එහෙමයි. ඒක උන්වහන්සේ එදා කන්දක් තෝරගත්ත මේ දේශනා කරන්න. පළමු මංගල දේශනේ උන්වහන්සේ කන්ද මත කරේ හඳු මුදුනේ. ඊපස්සේ මැතිව් 17 Mountain of the Transfiguration අන්‍ය රූප විලාසයේ ක්‍රිස්තුවන්සේ ධනහන්සේ පියාණන්වහන්සේ සමග සම්බන්ධ වීමක්, රූපේ වෙනස් වීමක්. මැතිව් 14:23 he went up to the mountain to pray. මහන්සේ යාඥා කරන්නට ගියා කන්දකට. එතකොට මැතිව් 15:29 Jesus healed the sick from the mountain. සුවපත් කළේ කඳු මුදුන් වලයි. මැතිව් 15:32 Mountain of Multiplication රූප වැඩි කිරීමේ ප්‍රහතියාර කන්දක් මත 5000කට කන්න දුන්නා ඉතුරු තුනක්. එහෙමනම් ස්වාමීන් වහන්සේත් එක්ක සම්බන්ධ මේ කඳු යනාසිකේ වැඩ සිටීම මතක් කරනවා. නිශ්චලයි, නිහඬයි, උදකලාව. පිරිසිදු වාදය ආස්වාද ප්‍රසවාස කරන්න පුළුවන් යනාසික පිටු සම්බන්ධතාවයක්. එහෙනම් මෙතනත් උන්වහන්සේ අපොයින්ට්මන්ට් එකක් දෙනවා. කන්දෙන් උන්වහන්සේ ඊළඟ කියනවා කඳු මුදුනේ ඉන්න එපා. ආය කන්දෙන් බැහැලා ගිහිල්ලා දේශනා කරන්න. තවත් වැදගත් කන්දක් තියෙනවා. දුර් පරීක්ෂාවේ කන්ද. දුර් පරීක්ෂා කන්ද ජේසුව පරීක්ෂා කළා. මේ දෙවනාසිකේ වැඩසින්න කඳු මත වෙන්න යක්ෂයත් ඇවිල්ලා උන්වහන්සේ පරීක්ෂාවට දානවා. යක්ෂ මොනවද කියන්නේ? මුළු ආධිපත්‍යය මට පවරා දී ඇතේ. මට එකපාරක් නමස්කාර මේ ඔක්කොම මම ඔබට දෙනවා. ලෝකතුමාගේ සුවිශේෂී 4:6 විශ්වාස මොනවද කියන්නේ? මේ පොල් අක්කර, රබර් අක්කර, තේවත් අක්කර මං සින්න අක්කරයට ගන්න ආවේ නෑ. මම සියල්ල අතහැරලා මේ ලෝකෙට ආවේ. පිලිප්පි 2 මතක් කරනවා. යනාංශය සමාන සිට නමුත් සියල්ල අතහැර මම මේ ලෝකෙට ආවේ. මේ ලෝකයේ සින්න අක්කරයට ඉඩම් ලියා ගන්න නෙමෙයි. ඒ නිසා සාතන් පලා යනවා. උන්වහන්සේ රැවටුනේ නෑ. අද මෙන්න කන්දකට ඇවිල්ලා කන්දේදී මේ ගෝලය 11 දෙනාගෙන් සමහර අය උන්වහන්සේට වන්දනා කරනවා. එහෙමනම් දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් එක්කෙනෙක් බව මතකයි. එකම දෙවියන්ට වන්දනා කරන උන්වහන්සේට වන්දනා කරනවා. සමහරු සැක කරා කියනවා. විශේෂ දිනවා. සමහරු සැක පහළ වුණා. සමහරු කවුද කියලා දන්නේ නැහැ. උන්වහන්සේ සමහරුන්ට සැක පහළ වෙලා අනිවාර්යෙන් පේලිතුමා වන්දනා කරන්නට ඇති. විශ්වාසී කියනවා මේව කරලා මදි මා ඔබට කරපු දේ
යුග්දේ වල් පිළිපදින්න යන්න ලෝකයට ගොස් සුභාෂණ දේශනා කරන්න. කොටසකට පමණ නෙමෙයි අපි අද පහසුවර ලේසියට අපි ඩයසිස් වශයෙන් බෙදාගෙන තියෙනවා. නමුත් නාසිකන විශ්වයටම යන සකල ලෝකයා ගෝලයන් කරන්න. සකල ලෝකයට ගොස් දේශනා කරන්න. තැනකට ස්ථානයකට නෙමෙයි හැමතැනටම යන්න. අත්දින් දෙන්නේ ඒකටයි. ඒකපත් වුණාම අපිට කියන්න බෑ මට එතන බෑ මෙතන බෑ කියලා බෑ. ඉන්න තැන පැලවෙන්නට ඕනේ. සිතින් දැනින් පටන් ගන්නට ඕනේ. සතු උත්සාහ කරලා අපගේ ජීවිතේ බදා ගන්න නැතුව බෙදා ගන්නට ඊයේ පෙරේදා මුදල් බෙදාගෙන ගිහිල්ලා ඒක බදා ගන්න ගිහිල්ලා කාන්තාවන් 3 දෙනෙක් මරණයටපත් වුණා. මේක ප්‍රසිද්ධිය සඳහා උනාසිකෙන් දකුණු අත දෙන්න දේ වමත නොදෙනීවා. මේක 50කට දෙන්න 450කට කැඳවුණා. 3 දෙනෙක් මරුට අනිත් අය ප්‍රෝගල්කසලේ. මේක නෙමෙයි අපි බෙදා ගන්නට ඕන බෙදා ගන්න ඕන රහසිගතව දෙන්නට පුළුවන් ඒක. ඒක ලෝක ප්‍රසිද්ධ වෙන්නට නෙමෙයි. අපි අද කරන්නේ ඒකයි. නැත්නම් ප්‍රසිද්ධ වෙන්නට ගොඩාක් දේවල් කරනවා. ඒ නිසා ජීවිත රුපියල් 2000කට වඩා ජීවිතයක් වටින්නේ නැද්ද? අද ජීවිත හානි. ඒ වගේම දෙමළ තරුණයක් අද ජීවිතේ විනාශ කරගන්න ගඟට පනිනවා. ඒ පැන්නම බේර ගන්න පනින්නේ මුස්ලිම් තරුණයෙක්. ඒ තරුණයා බදා ගන්න ගියා බෙදා ගන්න නෙවෙයි බදා ගන්න ගිහිල්ලා තරුණයාව ගිල්ලුණා. තරුණියව බේරගත්තා සිංහල පොලිස් නිලධාරි මහත්මිය. ඉතින් භාෂා වේදේ ජාති වේදයක් නැහැ. ජීවිතේ කාගෙත් පොදුයි. නිසා ජීවිතේ ගලව ගැනීම අප සතුයි. ඉතින් විනාශ කරන්න නෙමෙයි ගලව ගැනීමයි. තාත්තා කෙනෙක් වලදාලා දවස් දෙකකින් තාත්තා ගෙදර එනකොට ගෙදර අය දුවනවා පණේ පා කියලා. මරුණම නම් කියනවා තාත්තා දාලා යන්න එපා අතුවත් අරගෙන යන්න කියලා. එනකොට පැනලා දුවනවා. පොලිසියලා බලනවා මේ තාත්තද කියලා. මේක තමයි අපගේ ජීවිතවල ගොඩාක් වෙලාවට අපි කියන දේ කරන්නේ නැති මිනිස්සු. කොයිතරම් දේවල් කිව්වත් අපි ඒක කණකින් අහලා අනිත් තරම් පිට කරනවා. පිට අතහරින්න බෑ ගොඩාක් වෙලාවට. අම්මා කෙනෙකුට ගොඩාක් වෙලාවට දරුවෙක්ව අතහරින්න බැරි කමක් තියෙනවා. අතහැරීම අවශ්‍යයි. අතහැරියේ නැත්නම් අපි ගොඩාක් අපහසුතාවයට ලක් වෙනවා. මවගේ කුසේ ඉඳලා මේ ලෝකෙට බිහි කරද්දී අම්මා වේදනාවක් විඳිනවා වගේම තවත් මානසික වේදනාවකට ලක් වෙනවා. දරුවව පෙකිනි වලින් වෙන් කිරීමෙන් ඒ අම්මට මහා වේදනාවක් ඇති වෙනවා. අතහරින්න බෑ. අතහැරීම අවශ්‍යයි. ඊට පස්සේ මේ දරුවව ලොකු කරලා පළමුවරට ඉස්කෝලේ යද්දී මෙන්න අතහරින්න බැරි කමක් එනවා. ඒකයි කියන්නේ බුලත් කතද්දී ගුරුතුමියට වැඳ මහා තනිකල මොහොතේ මට කඳුළු වෙනවා මගේ ඇස් දෙකට. උසාට වඩා අම්මට කඳුළු වෙනවා. අතහරින්න බෑ. ඊපස්සේ විවාහ ජීවිතේ ගියාට පස්සේ කියන අනේදුවේ ඉක්මනට එන්න හනිකට එන්න ඔය හද කූඩුවත් අරගෙන මට සන්තෝෂයක් නැහැ හිතේ. ඒ සන්තෝෂයක් නැති අතහරින්න බැරි නිසායි. අතහැරීම ක්‍රිස්තුස් වහන්සේ සියල්ල අතහැරලා මේ ලෝකෙට ආවා. සියල්ල අතහැරලා ආපහු යනවා. අපිට අතහැරීමක් අවශ්‍ය වෙනවා. අද ගොඩාක් වෙලාවට මනුස්ස කේන්ද්‍රීය නෙමෙයි ආදරය කරන්නේ ශාරීරික කේන්ද්‍රීය කරගෙන. මනුස්ස කේන්ද්‍රීය තුළ මනුස්සයර ගරු බුහුමන් දක්වන ප්‍රේමවන්ත ගරු බුහුමන් දක්වන්නේ නැත්තේ ශාරීරික කේන්ද්‍රීය ශරීරය වැහැරුණාට පස්සේ ඒ ප්‍රේමය ඉවරයි. මනුස්සත්වයේ තුළ ප්‍රේම කරනවා නම් අපි හැමදාම එකට එන්නේ සැරේටින් අපි යන්නේ තුරා සංසාරය අපි එකට එමු. සංසාරයෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු. මේ ශාරීරික නෙමෙයි මනුස්ස ප්‍රේමය තුළ ශාරීරික ප්‍රේමය තුළ අද කිසි කෙනෙක් අහුම්කම් දෙන්නේ නැහැ. තාත්තා එක දරුවෙක් ගාව අම්මා එක දරුවෙක් ගාව දෙන්න විරුද්ධව දරුවෝ කතා කරනවා. ඊට පස්සේ දරුවන්ගේ දරුවෝ මේ බලාගෙන ඉඳලා මේක ගොඩාක් වෙලාවට ව්‍යසනයකටපත් වෙලා. ඒ නිසා අද අපේ ජීවිතය තුළ කතා කරන්නේ කරුණාව ආදරය පෙරදරි කරන යන්න මම ඔබට අනකල සියල්ල කරන්න. අනකල සියල්ල කරන්න. මම ඔබට ප්‍රේම කළා කෙනෙකුට එකිනෙකාට ප්‍රේම කරන්න. කරුණාව දක්වන්න. අර එක කෝච්චියක් ඇතුලේ මහා ගොඩක් සෙනග ඉද්දි ආච්චි කෙනෙක් හිටගෙන යනවා. ආච්චි සීට් එකේ ඉල්ලද්දී අනිත් අය අහක බලා ගන්නවා බිම බලා ගන්නවා පස්සරක් කියවනවා. දකින්නේ නැහැ වගේ ඉන්නවා. දැන් බ්‍රිගේඩියර් කෙනෙක් ඉඳලා බ්‍රිගේඩියර් නැගිටලා අම්ම ඉඳ ගන්න කියලා අම්මට දෙනවා සීට් එක. එතකොට අනිත් කොම නැගිටලා සර් ඉඳ ගන්න කියලා දෙන්නේ තුනේම සීට් එක දෙනවා.
මේ සර් කියනවා ඔබේ ගෞරවයෙන් පුදන සීට් එක නෙමෙයි මම කරුණාවෙන් පිදුව මේ අම්මට සීට් එක නිසා මට ගෞරවයට වඩා කරුණාව වැදගත් කියලා මේ සර් කියනවා. ඒ වගේම තවත් හමුදා නිලධාරි මහත්මයෙක් බස් එකේ යද්දී ආච්චි කෙනෙකුට කොන්දස්තර මහත්තයා රුපියල අඩුවෙන් දීලා මේ ආච්චි කියන මට රුපියල දෙන්න කියලා කෑකෝ ගන්න බස් එක දෙවනස් කරනවා. කොන්දස්තර මහත්තයා මගේ අතේ රුපියලක් නැහැ කියලා. ඒක අහගෙන ඉන්නවා තරුණ සොල්දාදුවෙක් ගෙදර යන අතරතුරේ පළවෙනි පත්වීම හම්බෙලා ਉਹ ගෙදර යනවා පඩි අරගෙන. ඔහුගේ සාපේ රුපියලක් කරන් මේ ආච්චිට දෙනවා. පස්සේ මේ ආච්චිගෙන් අනේ පින් සිද්ධ වෙනවා කියලා මේ රුපියල අරගත්තාට පස්සේ ආච්චිගෙන් අහනවා මොකද ආච්චි මේ රුපියලට කෑ ගැහුවේ? අනේ පුතේ මගේ දුව ගාවයි මං ඉන්නේ. මගේ මහත්තයා ඉන්නේ මහර මඩමක. මම මේ මහර මඩමේ මගේ ස්වාමි පුරුෂයා බලන්න යද්දී දුව මට ගණන් කරලා සල්ලි දුන්නේ රුපියලක්වත් අඩු කරන් ආවොත් මට ගෙදර යන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම රුපියල ඉල්ලුවේ. මේ තරුණ සොල්දාදුවගේ හිත කම්පා වෙනවා. ඔහු යන්නේ ඔහුගේ අම්මා මැරිලා මාස දාහනයක් දෙන්න. මේ පළමු පඩි පැකට් එක ඒ අම්මගේ අතේ තියෙනවා. අම්මේ මේක තියාගන්න තාත්තයි අම්මයි ජීවත් වෙන මේ මගේ සුළු පඩි මගේ පළමු වැටුව මේක. මේක තමයි අද ස්වාමීන් වහන්සේ අපිට මතක් කරන්නේ කරුණාව දයාව පෙරදරි කරගෙන ඉවසීමෙන් කටයුතු කළොත් ස්වාමීන් වහන්සේ කරපු දේ කියපු දේවල් අපිට කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒකයි. නිසා උත්සාහ කරමු උන්වහන්සේ අපෙන් සමවරගෙන නැහැ. උන්වහන්සේ අපතුල ජීවමානයි. උන්වහන්සේ අදත් ඒකාකාරයි. ඒකත්වයේ ජීවිතයකට උන්වහන්සේ පොකඳවද්දි අපිත් ඒකට ආදරයෙන් භක්තියෙන් සහභාගී වෙන්න උත්සාහ කරමු. පිතාගේ පුත්‍රයාගේ ශ්‍රීසාන්තගේ නාමයෙන් ආමෙන්. දෙවගේ විශ්වාසය ප්‍රකාශ කරමු. උන්වහන්සේ කෙරෙහි මම විශ්වාස කරමි. विश्वास करने मेरे महासे के पुत्रानंद एकम स्वामी वने महासे के विश्वास करने महासे सर्वपालन प्रत्यानंद जंतु से कर महासे दिव्यं के योग आलोके नालोके सदैव योग से जनितो मामले प्यारा महासे संग एकम वाक्य करेगा महासे वैसी से कर महासे एक बड़े सियाला मामले मिनिसा उदय सागर अगले उदय सागर महासे स्वर्गीय जसोदा से शुद्धात्मा महासे ज्ञान वाले धन्यवाद के निस्वार्थी महासे मनुष्य से कर तातो महासे उदय सा पहुंचे दिया करते उनसे जसोदा मरने वेदना उपति संपत्ति लघु से कर शुद्ध लेनी पड़ती महासे तुम्हें दाव कानून से कर महासे स्वर्गारोहण कर महासे राम पासे रसिन से कर जीवन मार्ग निश्चय कराने कर महासे महिमानित वना वर्ण से कर महासे राज्य देवरान में प्यार महासे नाम जन महासे नाम में समाधान जीवदायी आनंद शुद्धात्मा महासे के विश्वास करनी महासे आनंद उच्चारण संग योहाना अपने कर्म से कर महासे जो सुनने वाला से कर अपोस्तलों ने करते हैं तुम शुद्ध पवित्र सभा से विश्वास करनी और महासंघाय तुम प्रसाद स्नापने प्रतिभावा करनी ताजमान में नहीं मुझे मत में सदा जीते बला करते आमीन. ये बगे इल्लिन देव पिरान को करूँ. ස්වාර්ථික පියාණන් වහන්සේ හා අපව සම්බන්ධ කරමින් ලෝකුරා දේව රාජ්‍ය පතල කිරීමට නිරතුරුව හැසෙන ශිදතුම් පියාණන් ඇතුළු රජතුරු පූජක පෙරදිසම ආශිර්වාද කර ශුද්ධාත්ම වරමින් පිරුකුන් කරන පිණිස स्वामी अपरने आज्ञा सावधान लोपुरा वेचन सकल जाति गोलिन किरीमे विशेष दुष्ट कार्यයට අප සමවද කැදවා ඇති බැවින් ක්‍රිස්තුස් වහන්සේ ගැනුවන පනත්
රක්ෂා කරමින්ද අපගේ ප්‍රසාද ස්නාපන කැදවීමට සාක්ෂි දරමින් සැබෑ කිතුනුවන් ලෙසින් ජීවත් වීමට අවශ්‍ය වරම් ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාධාරණව කිත සමුදන්ගේ ස්වර්ගාරෝහණ මංගල උත්සවයේ සමරනාද දින අපගේ සදාකාලික වාසස්ථානය ඇත්තේ දෙවි පියාණන් තුල බව නිතර සිහි කරමින් අපේ කිනකාගේ කැදවීම තුල අපගේ වගකීම් ඉටු කරමින් කෙදිනක හෝ අපට පියාණන් වෙත ගමන් කිරීමට හැකි වන ලෙස මෙරව ජීවත් වීමට අවශ්‍ය වරම් ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාධාරණව මුළු ලෝකයේ මාඩපණ කරමින්ද මිනිස් ජීවිත විශාල ලෙස පිළිගනිමින්ද වේගයෙන් පැතිර යන මෙම මාරාන්තික වෛරසය හැකියික්මනින් මෙලොවින් තුරන් කර සියලුම දෙනාට සුපුරුදු ජීවිත රටාව වෙත අවතීර්ණ වීමට අවශ්‍ය වරම් ලබා දෙන පිණිස ස්වාමිනී අප කරන ආඥා සාධාරණව එක එක්කෙනාට විවිධ බලාපොරොත්තු අදහස් ඇති ඒ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ කියලා යාඥා කරමු. මේකේදී අප ස්වාමීන් වහන්සේ ජේෂ්ඨ මණ්ඩල අපට ලැබේවා. ආමේන්. කොන්රුටි දෙමු. සහෝදර සහෝදරිනි මාගේ සහභාගී යාගේ සීල බල දෙවියන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්ද සඳහාද අපට තමන් වහන්සේගේ මුෂ්ඨ සභාවට ප්‍රයත්න සඳහාද ඔබගේ ආස්තවලින් ස්වාමීන් වහන්සේ මේ ආගේ පිළිගන්නාසේකවා. දෙවි ස්වාමිනී වහන්සේගේ පුත්‍රයන්ගේ ස්වර්ගාරෝහණය බැසිතින් සමරමින් මේ පඬු වහන්සේ පුද කරමු. මේ පුද පූජා වහන්සේ ප්‍රසන්න යාගයක් මෙන් පිළිගෙන වහන්සේ ලැබූ මහිමය කරා ළඟා වීමට අපට වරන් දානය කළ මැනව. මේකේදී අප ස්වාමින් වන ජේෂ්ඨ මණ්ඩල අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන්ට ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඒ යෝග්‍ය උද යුතුද ක්‍රියාවකි. පරිසුද්ධ පියාණනේ සියලු බලති සදාතන දෙවි ස්වාමිනී සමකාලීන සමතන්නේද අපේ වහන්සේට පිළිදීම සබවින්ම යෝග්‍ය යුතිය සාධාරණයේ ගැලවීම දායක මහිමේ රජානන්ද පාපේත් මරණේත් ජයග්‍රහණක ආනන්ද වන යේසුස් ස්වාමීන් වහන්සේ අද දින
සුරසේනා සමූහය ප්‍රශංසා ගායනා කරද්දී ස්වර්ගාරෝහණය වූසේක. දේව්‍යානන් හා මිනිසා අතර මධ්‍යස්ථක ආනන්ද ලෝකයේ විනිශ්චයකාරයානන්ද සියල්ලන්ගේ ස්වාමී ආනන්ද වන ක්‍රිස්තුස් වහන්සේ අපේ දර්ශනපතේ නිවත් වූයේ අප අතරමං කිරීමට නොව අපට බලාපොරොත්තුවක් දීමට. සුද්ධ ස්වභාවයේ ආරම්භක ආනන්ද නායක ආනන්ද වන ක්‍රිස්තුස් වහන්සේ අපට පෙරටු යන ස්ථානයකට ගමන් කළසේක්ද. ඒ ස්ථානය කරා යාමට අපිට ආසාවෙන් පුලපුලා සිටින්නෙමු. උත්ථානයේ ස්වර්ගාරෝහණය ආනන්දයෙන් සමස්ත ලෝකය නවතාවකට පත් කරද්දී තුර දූත සේනාව වහන්සේගේ මහිමය මෙසේ ගායනා කරති. Shri Shuddha, Shri Shuddha, Lokapude Swami Mahanse Shri Shuddha, Asakula Tuge Maine Piditibe, Swarge Jai Shri Deva, Swami Mahanse Ki Name Vatmanu Bhagavata, Swarge Jai Shri Deva. එසේ ස්වාමීන් වහන්සේම ශ්‍රී සුද්ධ සීල ශ්‍රී සුද්ධතාවයකට වහන්සේ මේ එහින වහන්සේගේ ආත්මනික අනුභවයෙන් මේ පණ පරිසුද්ධ කරමින් අපි ආයදී අපේ සයදිනේ මේ පණ අපෝදේශා ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරය සුද්ධ බවට පත් කරන සඳහාය උන්වහන්සේගේ උත්සාහයට මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙන පෙර ඌපේ රැගෙන කුටි පුදා ඒකඩා මෙසේ කී සිය ශ්‍රාවකයන් දුන්සේක. ඔබ සෑම මේන්ගෙන අනුභව කරන්න. සැබවින්ම මේ උපදේශා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. Mage Swami, Mage Devyani. රාත්‍රී භෝජනයේ වැළඳ උපසුන්නාන්සේ සේම කුසලානද රැගෙන නැවත තුපුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන් දුන්සේක. ඔබ සැම මේන්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනව වූ අනන්තෝද ගේසුමේ මාගේ රුධිර කුසලානයි. පව් කමාව සඳහා බුදෙසාද සීල මනුස්සයන් දෙසා දේවගුණ ලබන්නේය. මාසී කිරීම පිණිස මේ සිදු කරන්න. Mage Swami, Mage Devyani. අප විශ්වාස කරන අභිලාෂ ප්‍රකාශ කරමු. Swami Vahanse Uttuseka, Swami Vahanse Uttanuseka, Swami Vahanse Navakarnaseka. ඒ පියාණනි උන්වහන්සේගේ මරණය දුක්ඛානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීමදායක කුසලාන්ද අපි වහන්සේට පුද කරමු. ඔබ මේ සිටින්න ඔබගේ පූජාසනයේ සේවය සඳහා නොටනා 16 කුමාව තෝරා ගැනීම ගැන මම වහන්සේට කෘති කරමි. තවද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයට ශ්‍රී දීරයට සහභාගී වන අප සෑම දෙනාම සුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනතෝයද සිටිමු. ස්වාමීනි මුලගේ පෙත්‍ර පාත්නා වහන්සේගේ සුද්ධ ස්වභාව සීකල මැනව පළනි ප්‍රැන්සිස් නමැති අප සුද්ධෝතම පියාණන්ද හැරලැන්ද නමැති අප රජගුරුතුමන්ද සියලුම රාජපුරුෂාදීන් වහන්සේලාද සකල පූජක හා පැවිදි පිරිස සමග එම සභාව දයාගුණයෙන් පිරිපුන්වන්නට සලස්වනු මැනව එක් එක් දිනාගේ මනාව සිහිපත් කරමු. උත්තානේ බලාපොරොත්තු ඇතිව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද වහන්සේගේ දයානුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසුණු අනිකුත් සියල්ලන්ද සීකර වහන්සේගේ ශ්‍රීපද මණ්ඩලයේ ආලෝකිතර පිළිගත මැනව අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව භාගවත් දේවමාතාවන කන්‍ය මරියාවන්ට භාගවත් අපොස්තලවරුන්ද සෑම කල්ලිම වහන්සේගේ කැමැත්ත ඉටු කරමින් දිවිගෙ වූ සිල් සුද්ධවන්තයන් සමග සදා ජීවනයට සහභාගී වීමට අප සුදුසුකම් කළ මැනව කවුද වහන්සේ සමග වහන්සේට ප්‍රශංසා කිරීමටද වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද වහන්සේගේ පුත්‍රෝ ජේසුස් වහන්සේ මගින් අපට වරන් වන මැනව උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සීල බලත දේ පියාණනි සුද්ධාත්මයන් සමග එක් වඩවසන්නා වහන්සේට සකල ගෞරවය මහිමය සදාටමත් වේවා. ආමේන්. සිසිලේ නාමයෙන් ක්‍රිස්තුස් වහන්සේගේ යාඥා තුලින් දිරිමත් වේ. උන්වහන්සේ අපට ඉගෙනගෙන ජීවත් වන්න අවශ්‍ය වරමින් ලැබෙසේ යාඥා කරමි. ස්වර්ගයේ වැඩ සිටිනා අපේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ නිර්මිත වේවා. අපේ දිනදා භෝජනය අද අපට ලබන්න. අපට වරදකරණයේ වැරදි අපමා කරන්නක් නේ. අපේ වැරදිද තමා කරන්නව. අවස්ථාවට රැස්වීමට අපට ඉඩදී ආපදින අප උදාගන්න.
ස්වාමිනී සියලු යහපතින් අප මුදාරණ මෙන්ද අපගේ මේ ජීවිත කාලයේ දේවර සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට වහන්සේගේ කරුණාවර පිහිට ලැබ නිරතුරුම පවිත් මිදී සීල කරදරයෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරවන්නන දේශකතුන් වහන්සේ නැවත පැමිණීමේ බහපත අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද කාලයේද මහිමයද සදාටම වහන්සේගේ සාමයව සමග තබාමි මාගේ සාමය වර්ධනී සෝතිය ශ්‍රාවකයන් නමතවදාර ජේසුස් ස්වාමිනී වහන්සේගේ පාපයන් අතකා වහන්සේගේ සභාවේ විශ්වාසයේ සලකා වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමයද සමගි දානය කරන්න කරුණා කළ වෙනව ඔබ සදාටම වැඩ සිටිනසේක රාජකාම කරනසේක ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමයව සමුනිතර පවතිවා ඔබ සමගද පවතිවා. ඔබේ කිරිකාට සාමය පතන්න. ලදේ පවහරින දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාජ බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පවහරන දේවාජ බාලකයාණනි අපට සාමය දෙන මැනව. ජේසුස් ස්වාමීනි ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණනි පියාණන් වහන්සේගේ කැමැත්තෙන් සුද්ධාත්ම වහන්සේගේ සහයෝගයෙන්ද ඔබ වහන්සේගේ මරණය මගින් වහන්සේ ලෝකේ ජීවමාන කළසේක. වහන්සේගේ මේ ශ්‍රී ශරීරයේ සාරුද්‍රිය අනුභවයෙන් මාගේ සිල් පවවලින් සෑම යහපතකින්ද මාව උදාගත වෙනවා. ඔබ වහන්සේගේ අනපනස්සියලි මානීලි සිටින සත්සුන් මැනව. කිසි දිනක මට ඔබ වහන්සේගෙන් වෙන්වන්නට පිටිනු කර මැනව. මෙන්න දේවාද බාලකයාණෝ මෙන්න ලොවේ පවහන තරන් වහන්සේ උන්වහන්සේගේ භෝජන කැදීමලත් අපි සෑමදින භාග්‍යවන්තෝය. ස්වාමීනි ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසු වෙමි. ඒ වචනයක් පමණක් අදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවන්නේය. ප්‍රියදර සහෝදර සහෝදරිනි මේ අවස්ථාවේ අපිට ශාරීරික ආකාරව දිවස ප්‍රසාද වහන්සේ ලබන්න නැහැ වුණත් දැන් අපි ආත්මික ආකාරයෙන් ඒ ලබා ගැනීම යාඥාවට සහභාගී වෙමු. ජේසුස් ස්වාමී දානමි ඔබ වහන්සේ සත්‍ය සාධේ වැඩ සිටින බව මම විශ්වාස කරමි. සියලුම කරුණාවන් ඔබගෙන් ලබා ගන්නට පුළුවන් බව අබහා ගනිමි. මේ වනතුරුම ඔබට විරුද්ධව කළ අනගරවලට බොහෝසේ වික්ෂෝප වෙමි. මාගේ මුළු හෘදයෙන් මම ඔබට ආදරේ වෙමි. මේ ආදරේ නිසා ඔබව සක්‍රමයෙන් දැන් ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආහාරයෙන්වත් ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ස්වාමි දරුවනි මාගේ හෘදයට වදිනවා සිඳේ. ඔබ සැබෑ ලෙසින් දැන් මාකට වැඩිවාසේ තිපාචාර කර ස්තුති කරමි. ඔබට වැඩියෙන් වෙන කාටවත් ආදරේ නොවෙමි. ඔබ කිසි කාලයක අහක් නොවන්නට මට කරුණා කළ මැනව. ආමෙන්. Adoro
මාතනාසරේ යාඥා කරමු. මහෝදාබර ස්නේහවන්ත මෑණියනි, ශ්‍රී ලංකා රාජේශ්වරිය හා අපාරක්ෂිකාවෙනි, මේ තිරණාත්මක මොහොතේදී අප නිහතමානීව වැගෑපත්ව අයද සිටින මේ ඉල්ලීමට සවන් දුන මැනව. දයාබර මෑණියනි, යුද්ධ සංග්‍රාමවලදී හා අනේකාකාර අනතුරුවලදී ඔබ අප සහායට වැඩියා නොවේද? ඔබගේ නොවෙනස් ප්‍රේමයෙන් අප අතර මුල් බැස ඇති බද්ධ වෛරය හා ප්‍රචණ්ඩ ක්‍රියා පළවා හැරිය මැනව. අප රටේ ප්‍රේමය හා ධර්මිෂ්ඨකම රජ කරන රාජ්‍යයක් ගොඩ නැගීමට අපට සහාය වූ මැනව. පෙම්වර මෑණියනි, ඔබ අප කෙරෙහි ඇති නොවෙනස් අචල ප්‍රේමය හා දයානුකම්පාව නිතර සිහි කරමින් ඔබේ සෙනෙහබර ආරක්ෂාවට අප රටවැසි සියලු ජාති ඔබට බාර කරමු. අප සමාජය තුළ සහෝදරත්වය, සාමය හා එකමුතුකම ගොඩනැගීමට අපට සහාය වූ මැනව. අප රටෙහි සියලු දෙනා එක පවුලක සහෝදර සහෝදරියන් මෙන් ජීවත් වීමේ භාග්‍ය අපට ලබා දුන මැනව. ආමේන්. අග්‍රදූත මිකායතුමාට ආඥාව. අග්‍රදූත මිකායතුමනි, සටනේදී අප ආරක්ෂා කර මැනව. යක්ෂයාගේ දුෂ්ටකම් වලට සදිසිකම් වලට විරුද්ධව අපට ආධාරව සිටිය මැනව. ඌට දෙව් මහත්මයාණන් වහන්සේ තරවටු කරන ලෙස අපි බැගෑපත්ව කන්නලව් කරමු. මොක්ෂ සේනාධිපති වූ ඔබ වහන්සේ ආත්මයන් විනාශ කරන පිණිස ලෝකයේ දුව පැන ඇවිදින සාතන් සහ අනිකුත් දුෂ්ටාරූපීන්ද දේවානුභාවයෙන් නිරයට හෙලා දමන වාස්වදේ. ආමේන්. මම මොහොතේ මේ සඳහා සහාය දැක්වූ නායකයෝ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන් මොරටුවේ මලින්ද්‍ර මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ කර්තව්‍ය කරන්නට ඉදිරිපත් වීම ගැන. ඒ වගේම මේ දායකයෝ මලින්කා සහ ශ්‍රී ලංකාවේ මොරටුවේ ඒකට ස්තුතිවන්ත වෙනවා. එදා ඉඳන් අද දක්වාම අපිට කරන්නා සේවාව. ඒ වගේම ඇමරිකාවේ මොරින් සහ ලෙරොයි ඉවරට, ඉයන් සහ ප්‍රියන්ති ඉවරට, ලාල් සහ රේණුකා ඉවරට, කැනඩාවේ මලින්දා බණ්ඩාර මහත්මියට මගේ අවන්ති ස්තුතිය පුද කර සිටිනවා. මගේ යාඥාවලදී ඔබ වෙනුවෙන් යාඥා කරන්න මම පොරොන්දු වෙනවා. ඔබ කරන්නා වූ සේවාව පළවරිත වේවා කියලා මා දිවිඳිරේ යාඥා කරනවා. අපි යාඥා කරමු. සියලු බලති සදාතන දෙවි ස්වාමිනී, මේ ආනන්දෝද දිව්‍යමය වූ භෝජනයේ මගින් අප මෙලොව සිටියදීම වහන්සේගේ දිව්‍යමය ජීවිතයට සම්බන්ධ වීමට අපට සලසනසේක. ක්‍රිස්තුස් වහන්සේ ස්වර්ගාරෝහණය වී ස්වකීය ශරීරය ගෙනින් ගිය සැරිත අපගේ සදහවත් ජීවිතයේ මගින් පිවිසීමට වරන් දුන මැනව. මේ කීදී අප ස්වාමින් වන ජේෂ්ඨතුමන් දෙසම අපට ලැබේවා. ආමේන්. දේවාශිර්වාද ලබා ගැනීම දිසනවා යාඥා කරමු. ස්වකීය පුත්‍රයන් ස්වර්ගයේ ස්ථානයේ ඔබ කැඳවනු සඳහා මේ අසිරිමත් දිනේදී සියලු බලති දීප්‍යානෝ ඔබ ආශිර්වාද කරනසේක්වා. ආමේන්. උත්තාන වූ ක්‍රිස්තුස් වහන්සේ ගෝලයන් විසින් දුටුවාක් මෙන් ඔවුන්වහන්සේ නැවත වඩින විට නිදොස්ව ඔවුන්වහන්සේ පිළිගැනීමට ඔබට හැකි වේවා. ආමේන්. ස්වර්ගාරෝහණය පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටින ජේෂ්ඨ සමිඳානෝ උන්වහන්සේගේ පොරොන්දුව අනුව නිතර ඔබ සරසනසේක්වා. ආමේන්. මත්සතවා කරන යාඥාවට සහභාගී වෙමු. දෙවි ස්වාමිනී ශරීර දුර්ලභමින් පීඩා විඳින ඔබගේ අසන දාසයන් දෙස ඔබගේ දයාවර නෙත්‍යම කළ මැනව. ඔබ මේ වාඥන්ගේ වටිනාකම මෙනෙහි කරේවා ප්‍රාණවත් කළ මැනව. දුක් විඳීමේ මාර්ගයේ සුද්ධවන්ත බවත්
ඔබ දේවානුකම්පාවේ බලයෙන් ශරීරය සොයත් ලබා දුන මැනව. ජේස්පිතු ස්වාමිනී මනුෂ්‍යයන් ගලවා ගැනීම සඳහා අප මිනිස් භාගත වහන්සේ රෝගාතුරයන් සුවපත් කළසේක. ආත්මීක හා ශාරීරික සොය බලාපොරොත්තුවෙන් සිටින මේ වගේ දාසයන් දෙස කරුණාවෙන් මේලා වදාළ මැනව. වහන්සේගේ නාමයෙන් අපත්තවන මොවුන් ඔබගේ බලයෙන් නගාලුව මැනව. ඔබගේ ආධාරයෙන් සැනසුව මැනව. එමගින් ඔවුන්ගේ ධෛර්යය වැඩි වේවා, අයාපත දුරු වේවා. මේ දුක් වේදනාම ඉන්නවගේ දුක් ප්‍රාප්තියට සහභාගී වෙන සැනසුව වහන්සේ ඒ තුලින් ඔවුන්ට ලැබෙන විපාකය ගැන මෙනෙහි කර සැනසීමට හේතු වේවා. සුරල වේ දෙවියනි, මනුල වේ දෙවියනි, සුරතාවයන්ගේ දෙවියනි, ආර්විත්‍රෝන්ගේ දෙවියනි, දිවස් ප්‍රසාදවරුන්ගේ දෙවියනි, අපෝස්තලවරුන්ගේ දෙවියනි, ප්‍රාණ පරිත්‍යාගවරුන්ගේ දෙවියනි, උච්චාරවාදීන්ගේ දෙවියනි, කන්‍යාවන්ගේ දෙවියනි, ඔබ අපගේ සහායට වඩිනසේක්වා. ඔබගේ නාමය උච්චාරණය කිරීමෙන් සියලු සතුරෝ විසිරියත්වා. දුම් පාවෙන්නාක් මෙන් ඔවුන් දුර වේවා. ගින්නේ දිරි ඉටිදිය වෙන්නාක් මෙන් ඔවුන් පාවයත්වා. සියලු මනුෂ්‍යයන් ආයාපතින් වදවා ඔබ වහන්සේගේ සුවය සාහනය ලැබ සතුටින් දිවිගෙමට වරන් ලබත්වා. ඔබගේ නාමය සදා දිනේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමග වනසේක්වා. සියලු බණති දේව මහත්මයාණන් වන යානෝද පුත්‍රයානෝද සුද්ධාත්ම සමාශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්. යන්න සාමයෙන් හා ප්‍රේමයෙන් ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. शांति कुर्सी दयाल में नटे सत्रह कला देवा पगले स्वामी पिता के पुत्र आगे स्पेशांत के नाम में यीशु के